අයිබෝවන් සුබ දවසක් මගේ පර්යේෂණ මාතෘකාව සන්නස් හා සීට්ටු වලින් හෙළිවන මහනුවර රාජධානි සමයේ ඉඩම් ආරවුල් හා ඒවා නිරාකරණය උදෙසා භාවිත සාම්ප්‍රදායික දණ්ඩන ක්‍රම පිළිබඳ විමසුමක් මම මේ ප්‍රසාද් කුමාර කතිකාචාර්ය මානව ශාස්ත්‍ර අධ්‍යනාංශය රජරට සભ્યත්වයේ අවධියට සාපේක්ෂව මහනුවර රාජධානි සමයේදී ඉඩම් සම්බන්ධයෙන් ඇති වූ තරගය නිසා බොහෝ වෙලාවට ඉඩකඩම් සම්බන්ධව නඩු හබවල වැඩි වී යාමක් දකින්න පුළුවන්කමක් තිබුණා. විශේෂයෙන් උසාවි මගින් ඉඩම් නඩු විසඳීමේදී රාජ්‍ය ආර්ථිකයට බාධාකාරී අවස්ථාවක් බවට පරිවර්තනය වුණා. ඒ නිසා මහනුවර රාජධානි සමයේදී ඉඩම් නඩු විසඳීම සඳහා සාම්ප්‍රදායික දණ්ඩන ක්‍රම භාවිතාවට එක් කර ගැනීමක් වැඩි වශයෙන් දකින්න පුළුවන්කමක් තිබුණා. මෙම පර්යේෂණය තුළින් මහනුවර රාජධානි සමයේ ඉඩම් ආරවුල් හා ඒවා නිරාකරණය උදෙසා භාවිත සාම්ප්‍රදායික දණ්ඩනකම පිළිබඳව විමර්ශනාත්මක අධ්‍යයනයක් සිදු කරලා තිබෙනවා. විශේෂයෙන් මේකෙදි මගේ පර්යේෂණ ගැටලුව බවට පත් වුණේ මහනුවර රාජධානි සමයේ ඉඩම් ආරවුල් නිරාකරණය උදෙසා සාම්ප්‍රදායික දණ්ඩන ක්‍රම මගින් නැති කරපු බලපෑම කිමුද කියන එක අධ්‍යයනය කරන එක පර්යේෂණ අරමුණු ගණනාවක් මත පදනම් වෙමින් මමගේ පර්යේෂණයේදී අත් කරලා තිබෙනවා. මහනුවර රාජධානි අවධියේ ඉඩම් ආරවුල් සමතේටපත් කිරීම සඳහා භාවිත සාම්ප්‍රදායික දණ්ඩන ක්‍රම හඳුනා ගැනීම ඉඩම් ආරවුල් සමතේටපත් කිරීමේදී සාම්ප්‍රදායික දණ්ඩන ක්‍රම මගින් නැති කර බලපෑම හඳුනා ගැනීම කියන අරමුණ ඔස්සේ මම පර්යේෂණය දියත් කරලා තිබෙනවා. විශේෂයෙන් මේකෙදි මගේ පර්යේෂණ ක්‍රමවේදය බවට පත් වුණේ ඓතිහාසික පර්යේෂණ ක්‍රමවේදය පුස්තකාල අධ්‍යයනය කිරීම ඔස්සේ දත්ත ලබා ගත්තා. විශේෂයෙන්ම මහනුවර කොළඹ ජාතික ලේඛනාගාරවල තැන්පතු සන්නස් තොඩපත් අක්තපත්‍ර වගේ ප්‍රාථමික මූලාශ්‍රය අධ්‍යයනය කළ ලබාගත්තු දත්ත සංසන්දනාත්මකව සහ විශ්ලේෂණාත්මකව අධ්‍යයනය කරමින් නිගමන වලට එළඹීමක් සිදු කරලා තිබෙනවා. ඉන් අනතුරුව මම මගේ පර්යේෂණීය ප්‍රතිඵල හා සාකච්ඡා වෙතට යොමු වෙනවා. විශේෂයෙන් මහනුවර රාජධානි සමය තුළ ඉඩම් නඩුවල වැඩි වී යාමක් දක්නට ලැබෙන බව මම මූලිකව සඳහන් කළා. ක්‍රිස්ව 1798 සීට්ටුවක දෙහිදිනිය පිටියගේ හේරත්තාම විසින් කාන්තාවන් කිහිප දිනකට සිදු කරන ඉඩම් ප්‍රදානයක් නඩුවක් දක්වා වර්ධනය කරන ආකාරයක් දකින්න පුළුවන් කමක් තිබුණා. විශේෂයෙන් දෙහිදිනිය පිටියගේ හේරත්තාමි තමන්ගේ දෙහිදිනිය කුඹුර කියන අමුණු වලින් පහළ දෙපෑල කොටස මැණික් එතනාට සහ එතනාටත් ඉහළ දෙපාල වත්තුහාමි එතනාටත් පරිත්‍යාග කරනවා. පසු කාලීනව මේ එතනාගේ පසු කාලීන පරම්පරාව වෙන වනිසුන්දර ආරච්චිලත් වත්තුහාමි එතනාගේ පසු කාලීන පරම්පරාව වෙන හේනේපොට මොහොට්ටාල අතරත් නඩුවක් වර්ධනය වෙනවා මේ කියන ඉඩම සම්බන්ධයෙන්. විශේෂයෙන් ඉහළ දෙපාල භුක්ති විඳින් හිටපු හේනේපොළ මොහොට්ටාල එතනාගේ පසුව ඒ භුක්ති විඳින්මින් සිටි වනිසුන්දර ආරච්චිගේ පහළ දෙපෑල අමුණ ලෙස වෙනස් කරලා කඩා වැඩ ගැනීමට උත්සාහ ගන්නවා. මෙන්න මේ හේතුව නිසා දෙපාර්ශ්වය අතර ඇතිවෙච්ච නඩුහබය විසඳීමේදී සත්‍ය අසස්ථාව විසඳනකොට පැහැදිලි වුණේ මේ කියන දෙපෑල කියන වචනය අමුණ ලෙස වෙනස් කළා ඉඩම සම්බන්ධයෙන් ආරවුලක් නිර්මාණය කරගත්තා කියලා. මේ ආකාරයට ඉඩම් සම්බන්ධව ඉතාමත්ම ව්‍යාකූල නඩුහබ මහනුවරගිය තුල දකින්න පුළුවන් කමක් තිබුණා. විශේෂයෙන් මේ නඩුහබ විසඳීමේදී බොහෝ වෙලාවට නෛතික විධිවිධාන වලට අමතරව බොහෝ වෙලාවට සාම්ප්‍රදායික විධික්‍රම භාවිතා කිරීමක් දකින්න පුළුවන් කමක් ලැබුණා. ඒ කියන සාම්ප්‍රදායික දණ්ඩන ක්‍රම වේදයක් විදිහට සපතය හඳුනා ගත්තා. සපතයක් කියලා කියන්නේ සුමන්දගල සම්පතකෝෂයේ සඳහන් කරන්නේ තමන් කරන ප්‍රකාශයේ සත්‍යතාව ප්‍රකාශ කිරීම සඳහා ගරුගහම්බීර ආකාරයෙන් ප්‍රකාශයක් කරනවා, සපත කරනවා, දෙවියන් ආදී අතිමනෝෂ්‍ය බලයක් ඇත්ත කොහොසුදු වස්තුවක් ස්ථානයක් දෙස් වශයෙන් තබා කරන ලබන සත්‍ය ප්‍රකාශනය සපතේ ලෙස අර්ථ නිරූපණය කරලා තිබෙනවා. විශේෂයෙන්ම මේ පංචවිධ සපතයක් මහනුවරගියදී දකින්න ලැබුණා. මේ කියන සපත කිරීම නැත්නම් දියුරුවීම වල ප්‍රධාන පරමාර්ථය බවට පත් උනේ මානුෂීය අවබෝධයට විෂය නොවන කරුණු පිළිබඳව දේව විශ්වාසය තබා කටයුතු කිරීම. විශේෂයෙන් මහනුවරගේ සීට්ටුවල ආසන්න පත්‍රාදී මේ කියන තුන්වනුවම දිවිනත දිවිපහුවේ දිවුරන මාට දිවිනත යනාදී වදන් යෙදීමෙන් මේ දිවුරීමේ ප්‍රතිපාක ගැන සමාජගත කිරීමක් අපට දකින්න පුළුවන්කම තිබුණා. විශේෂයෙන් ක්‍රිස්වස් 1735 ටිකිරියප්පු විසින් තමා භුක්ති විඳි ඉදම පරම්පරා භුක්තියකට හිමිවන ලෙස කංකානවලට පැවරීමේදී මේ පහත ප්‍රකාශය දක්වලා තිබෙනවා. ඒකේ සඳහන් කරනවා මේ කංකාන මේ ඉඩම භුක්ති විඳිනකොට කිසියම් කෙනෙක් මේකට මැදිහත් වෙන්න උත්සාහ කළොත් පංචවිධ දිවුරුම් ප්‍රකාශවල අනිත්‍ය ඵල විපාක උන්ට ඵල දේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. යනුව අපට පැහැදිලි වෙනවා මේ කියන ඉඩමට යම් ආරවුලක් ඇති කරන්න කෙනෙක් හිටියොත් ඒ සම්බන්ධයෙන් යම් මැදිහත් වීමක් සිදු කළා තිබෙනවා. මේ දකින්නේ ඒ වගේම අවස්ථාවක් ඒ වගේ සාප කිරීම දක්වන විශේෂයෙන් මහනුවර රාජධානි අවධිය තුළ මේ ඉඩම් නඩු විසඳීමේදී පංචවිධ දිවුරුමක් දකින්න පුළුවන් කමක් තිබෙනවා. එකක් තමයි උණු තෙලේ දිවුරීම, කුවක්ගම මගින් දිවුරීම, වී මගින් දිවුරීම, පොළවට ගැසීමෙන් හෝ මඩ වතුර ඉසීමෙන් දිවුරීමේ ක්‍රමය, පොල්ගිඩිය දිවුරුම මේ වගේ දිවුරුම ක්‍රම ගණනාවක් මහනුවරගේදී පාවිච්චි
කළා තිබෙනවා. මේ තියෙන උණුතෙලේ දිවුරුවම ඉඩම් ආරවුල් විසඳීම සඳහා සාම්ප්‍රදායික දණ්ඩ ක්‍රමයක් විදිහට පාවිච්චි කරපු විදිය විශේෂයෙන් මේ දිවුරීමේදී විත්ති පැමිණිලි පක්ෂය දින 3ක් සියලුම කිලිටි වලින් බේරිලා පිරිසිදු වෙලා ඉන්න ඕනේ. අදාළ දිනයේදී දෙපක්ෂයේම අධිරාකාරම්ගේ නිවසට යනවා. නිවසට ගිහිල්ලා එක් පක්ෂයකට එක බැගින් දිවි සීට්ටු දෙකක් ලබා දෙනවා. එම දිවි සීට්ටුවේ එක් පක්ෂයකට ඇති අයිතිවාසිකමක් විරුද්ධ පක්ෂයට නැති බවත් යන්ත්‍ර මන්ත්‍ර ගුරුමක් හෝ ඖෂධ යෝග යොදා නැති බවත් සඳහන් කරලා තිබෙනවා. පළමුවෙන්ම පැමිණිලිකාරයා සිය දබර ගිල්ල හෝ මැද ගිල්ල උණුතෙලට තුන්වරක් දාලා එසේ සිදු කළ බවට සාක්ෂි වශයෙන් සාක්ෂිකරුවා ළඟ තබා තියෙන කොළයකට ඇඟිල්ලෙන් තෙල් බින්දු දෙක තුනක් හෙලනවා. දෙවෙනි විත්තිකාරයා දේ ආකාරයෙන් කළාට පස්සේ සුදුරෙදි කඩයක්කින් මේ කියන ඇඟිලි දෙක බඳිනවා. බැඳලා දෙදෙනාටම දැවී තිබීම හෝ දෙදෙනාටම දැවී නොතිබීම කියන කාරණා මත සමසමව ඊටම බෙදා දැක්වීමත් එකකින්ගේ ඇඟිල්ල දැවී තිබුණොත් උට ඊටම අහිමි වෙනවා. හෙතම වරදකරුවා බවට පත් වෙනවා. දිවිසීටු දෙකම නොදෙමන තැනැත්තාට ලැබෙනවා. ඒ ආකාරයට ඊටමේ සම්බන්ධ නඩුව විසඳා ගැනීමට උත්සාහ කරපු බවක් දකින්න පුළුවන්කමක් තිබෙනවා. දීමගින් දිවුරීමේ ක්‍රමයක් විශේෂයෙන් දකින්න පුළුවන්කමක් තිබුණා. මහනුවරගේදී කුඹුරු ඉඩම් හා සම්බන්ධ ආරවුල් විසඳීමේදී බොහෝ වෙලාවට මේ කියන දීමගින් දිවුරීමේ ක්‍රමය පාවිච්චි කරලා තිබෙනවා. මෙම දිවුරීම සිදු කරලා තියෙන ඉඩමේ මල් පැලකදී හබයට මුල් වූ කුඹුරේ ගොයන් කැප්ප පැසුණු විට කුඹුරු භුක්ති විඳින තැනැත්තා Taman විරුද්ධවාදියා ඉදිරිපිට ගොයන් මිටියක් පෙම් කරගෙන රජු විසින් නියම කළ දිනයක හබය හා සම්බන්ධ දෙපාර්ශ්වයෙන්ම පණිවිඩකාරීත් සමග ඉඩමේ මල් පැලකට යනවා. ගිහිල්ලා දෙපක්ෂයේම එක්ව ගොයන් කරල් වලින් වීක් වෙන් කොටගෙන වංගෙඩිය කලා කොටාලා සහලින් බත්පිස සුළු කොටසක් අනුබල කළ යුතු වෙනවා. විශේෂයෙන් මේ අනුභවයේ සිට කළා දින 7ක් දින 14ක් ඇතුළත දෙවියන් විසින් Tamanට ආන්ත්‍රාවක් කළ යුතුයයි දිවිසීටුව කීපවටක්ම කියවෙනවා. නියමිත කාලයෙන් පසු දිවුරීම අධීක්ෂණය කළ නිලධාරියා තම තමාට මුහුණ පාන්නට වූ දුෂ්කරතා පිළිබඳ වාර්තා කළාට පස්සේ ඒ අවුල නිරාකරණය කරනවා. දෙපක්ෂයටම විපත් සිදු වුණේ නම් හෝ කිසිවෙකුට විපතක් සිදු නොවී නම් කෙත දෙකට බෙදලා නිදම් ආරවුල විසඳුණු ස්වභාවයක් දකින්න පුළුවන්කමක් තිබුණා. විශේෂයෙන් පුවක් ගොම වගේ දිවුරීමේ ක්‍රමයකුත් දකින්න පුළුවන්කමක් තිබුණා. විශේෂයෙන්ම දිවුරන තැනැත්තා ඊට අවසරය දුන් නිලධාරියාගේ නියෝජිතෙක් සමග ආරවුල් සහිත ඉඩමට යනවා. ඉඩමට ගිහිල්ලා තමා නිවැරදියයි අදහස් කළ මායම දිගේ කණු කීපයක් සිටුවා. ඒවා පුවක්කත කීපයක් එල්ලා දිවිවාසගම කියමින් ඒ දිගේ කාණුවක් කපනවා. දෙවනුව විරුද්ධකාරයා විසින් එම නියම මායම නොයයි කියමින් ඉවත් කොට ඒ මායම ඉවත් කළා. නිවැරදි මායමේ අදහස් කරන මායම දිගේ පුවක්ගබ එල්ලමින් දිවිවාසගම කියනවා. මෙම දිවුරීම සිද්ධ කළ සතියකට හෝ දෙකකට පස්සේ කිසියම් පක්ෂයකට විපතක් සිදු වුණේ නම් ගැටලුම සතුමැතයකට පත් කළා තිබෙනවා. මේ ආකාරයට ඉඩම් නඩු විසඳීමක් පිළිබඳව අපිට දකින්න පුළුවන්කමක් තියෙනවා. පොළවට ගැසීමෙන් හෝ මඩ වතුර ඉසීමෙන් මේ දිවුරීමේ ක්‍රමයකුත් තිබිලා තියෙනවා. ආරවුල පාත්‍ර වෙච්ච ඉඩමට ගිහිල්ලා ඊ දනගසා පොළවට තෙවරක් දෑතින් ගසමින් සාක්ෂි වෙන ලෙස දෙවියන්ගෙන් ඉල්ලනවා. විනිශ්චය පෙර ආකාරයෙන්ම සිද්ධ කිරීමක් දකින්න පුළුවන්කමක් තිබෙනවා. පොල්ගඩියේ දිවුරුමත් ඒ ආකාරයෙන්ම දිවුරුණක් ලෙලි ගැසූ පොල්ගඩියා දේවාලයේ දෙවියන් ඉදිරියේ තබලා පොල්ගඩියේ පැමිණිලිකාරයා හා විත්තිකාරයා යන දෙදෙනාම අතර පත් කරලා තමන් සතු කුඹරෝ ඉඩම් තමන්ට ලබා දෙන ලෙසත් ඒ තමාට අයිති නැත්නම් දෙවියන් ඉදිරියේ ශාප කළ යුතු බවක් දක්වලා තියෙනවා. ඒ ආකාරයට ඉඩමේ නඩුව විසඳාගත්තු ස්වභාවයක් දකින්න පුළුවන්කමක් තිබෙනවා. මෙන්න මේ කියන ක්‍රමවේද ටික දෙස බලනකොට අපිට පැහැදිලි වෙනවා මහනුවර රාජධානී අවධියේ ප්‍රධාන ඉඩකඩම් වී අනාගත ආරක්ෂාව සහ ඉඩම් ආරවුල් විසඳීම සඳහා පංචවිධ සපතය සාම්ප්‍රදායික දණ්ඩන විධික්‍රමයක් විදියට පාවිච්චි කරලා තිබෙනවා. විශේෂ කිසිවස් 1667 ලේඛනයක අරත්තන සිප්පගේ නයිදේ විසින් තමා කොත්බලෙන් කැන්දන්නා බිසවගේ දරුවාට කළ ඉඩම් ප්‍රදානයට තමාගේ සහෝදර සහෝදරයන් විසින් අභියෝග කළහොත් ඔවුන්ට දිරුන් විපාක ලබත්වා කියලා සඳහන් කරලා තිබෙනවා. ඒ අනුව අපිට දිවුරීමේ ප්‍රබලත්වය පිළිබඳව අවබෝධ කරගන්න පුළුවන්. මේ කියන දිවුරුම් ක්‍රමවේද බොහෝ වෙලාවට රාජ්‍ය ආර්ථිකයට බාධාවක් වුණේ නැහැ. විශේෂයෙන් විශ්වාසය මත පදනම් කරගනිමින් ක්‍රියාවලියක් විදිහට දකින්න පුළුවන්කමක් තිබ්බා. කොහොම වුණත් මහනුවරගේ ඉඩම් සම්බන්ධ නඩු වැඩි වශයෙන් පංචවිධ සපතේ වැනි උපක්‍රමශීලී ක්‍රමවේද ඔස්සේ නැත්නම් සාම්ප්‍රදායික දණ්ඩන ක්‍රමවේද ඔස්සේ සුරක්ෂිත කරගත් ආකාරය සහ විසඳාගත් ආකාරය අපිට දකින්න පුළුවන්කමක් තිබෙන නිසා මහනුවර රාජධානී සමයේදී වැඩිවන ඉඩම් ආරවුල් විසඳීම සඳහා නෛතික ක්‍රමවේදයට බොහෝ වෙලාවට සමීප වීමට වඩා මෙවැනි සම්ප්‍රදායික ක්‍රමවේද ඔස්සේ ඒවා විසඳා ගැනීමෙන් රාජ්‍ය ආර්ථිකයට බරක් නොවන ලෙස නඩුහබ විසඳාමින් මේ කියන ඉඩම ආරක්ෂා කරන්න අවශ්‍ය කටයුතු සම්පාදනය කරලා තිබෙනවා. ඒ නිසා මගේ අවසාන නිගමනය බවට පත් වෙන්නේ මහනුවර රාජධානී සමයේ ඉඩකඩම් සම්බන්ධ නඩු වැඩි වශයෙන් විසඳීමේදී සාම්ප්‍රදායික දණ්ඩන ක්‍රමවේද වලට සමීප වෙමින් එය ඉටු කරගත් බවක් දකින්න පුළුවන්කම තිබෙනවා. මේ තියෙන්නේ මම පාවිච්චි කරපු ආශ්‍රිත කන්ත නාමාවලිය. මගේ පරිශ්‍රණ ඉදිරිපත් කිරීම අවසන්. බොහොමත්ම ස්තුතියි.